උපදේශනයේදී මට මුණ ගැහෙන ගොඩාක් යෝලවල් අතර ඇතිවෙන ගැටලුව ගැන කතා කරලා බලනකොට ඒ ගැටලුව අස්සේ එක මුල්ලක සෙක්ස් කියන කාරණාව හැංගිලා ඉන්නවා. ඒ කියන්නේ පෞල් අරුබුද ඇතිවෙන්න පොදු කාරණාවක් හැටියට ලිංගිකත්වය බලපාන. හැබැයි ඔවුන් මේ පිළිබඳව කතා කරන්නේවත් නැහැ. මේ ගැන කියන්නේවත් නැහැ. වෙන වෙන ප්‍රශ්න ගැන තමයි කතා කරන්නේ. අවසානයේදී ප්‍රශ්නේ ගැඹුරට හොයාගෙන යනකොට මේ සෙක්ස් කියන කාරණාව ඉස්සරහට මත වෙනවා. ඉතින් අපි නිරන්තරයෙන් මේක හංගලා කතා කරන නිසා මේ පිළිබඳ කතා කිරීම පස්සට දාන හින්දා මේ ප්‍රශ්න උඩුදුවන වැරෙන්න කෙලවරක් දකින්න අපිට ලැබෙන්නේ. ඒ නිසා ඔබ තුළ ලිංගිකත්වය පිළිබඳ තියෙන දැනුම වැඩි වෙන තරමට ඔබේ ජීවිතය සතුටින් ගත කරන්න ඔබට ලැබෙනවා. ඒ නිසා මම අද කතා කරනවා උපරිම ලිංගික තෘප්තියක් ලබන්නට මොනවද කරන්න ඕනි කියන කාරණාව. හැමදාමත් වගේම මතක් කරනවා channel එක subscribe කරන්න, like කරන්න, මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියොත් ඔයාලට, මගේ channel එකත් එක්ක නිරන්තරයෙන් සම්බන්ධ වෙලා හිටියොත් ඔයාලට මනෝපදේශනය, මනෝවිද්‍යාව පිළිබඳ ඔබේ දැනුම් පරාසය පුළුල් කරගන්න හැකියාව ලැබේවි. ස්ත්‍රිය සහ පුරුෂයා හාත්පසින්ම වෙනස් දෙදෙනෙක්. මේ වෙනස්කම ඔවුන්ගේ ලිංගික සම්බන්ධතාවයටත් ඒ විදිහටම බලපානවා. පිරිමියා ලිංගික තෘප්තිය ගැන හිතනකොට හිතන්නේ එයාගේ ඉන්ටර්කෝස් එක. ඒ කියන්නේ ලිංගික සංසර්ගයෙන්ම තමයි. ඔහු ඒ ගැන හිතනකොට හිතන්නේ ලිංගික ක්‍රියාව පිළිබඳව, උපරිම තෘප්තියකට පත්වීමට යන කාලය පිළිබඳව මේ ගැන තමයි ඔහු සැලකිලිමත් වෙන්නේ. හැබැයි කාන්තාවට ලිංගික තෘප්තිය කියන කාරණාවේදී සැපිරිය යුතු ගොඩක් කාරණා තියෙනවා. ඒකේ ඇගේ විශේෂත්වය. ඒ පිළිබඳව අවබෝධ කරගන්නට ඕනේ. කාන්තාවට ලිංගිකත්වයට සූදානම් වෙන, සෙක්ස් කරන්න ලෑස්ති වෙන්න, ආදරණීය කතාබහ, හැසිරීම මේ හැමදේම සම්පූර්ණ වෙන්න ඕනේ. ඇඳට වැටුණ ගමන් සෙක්ස් කරනවා කියන කාරණාව කිසිම මොහොතකදී කාන්තාවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි වරද්ද ගන්න පළවෙනි තැන මෙතන. ඒ නිසා ඒ වෙනුවෙන් අය සූදානම් කරන්නට ඕනේ. ඔබේ කතාබහ, ඔබේ හැසිරීම, ඇය වැළඳ ගැනීම, ඇයව සිප ගැනීම මේ හැමදේම ඔබ දෙපළට උපරිම තෘප්තියක් කරා යන්නට හේතුවක් බවට පත් වෙනවා. ඒ නිසා අපි පළවෙනියටම ලිංගික සංසර්ගයට එළඹෙන්නට පෙර මේ පෙර සූදානම් අතිශය වැදගත්. ඇයට ආදරය කිරීම, ආදරය වග ප්‍රකාශ කිරීම, ආදරයෙන් ස්පර්ශ කිරීම, සිප ගැනීම, වැළඳ ගැනීම මේ හැමදේම ඇතුළේ තමයි ඔබ දෙපළට උපරිම ලිංගික තෘප්තියකට යෑමේ හැකියාව ලැබෙන්නේ. ඒ වගේම තමයි උපරිම ලිංගික තෘප්තියක් ලබන්නට ඔබ දෙදෙනා අතර ඇතිවෙන කතා බහ හරි වැදගත්. අපි හැමතිස්සෙම හිතනවා මම කැමති මේ දෙයට, මං ඒ විදිහට ඒ දේ කරනවා. මගේ කැමැත්තට එයත් කැමති වෙන්න ඕනේ. අපි එමෙ හිතලා ඉවරලා ගොඩක් දේවල් කරනවා. ලිංගිකත්වයේදීත් මේ දේ කරන්න ගියොත් ඔබට වරදිනවා. ඔබ දෙපළ කතා කරන්නට ඕනේ. ඉරියව් ගැන, Taman කැමති ස්ථානය පිළිබඳව, අපහසුතාව පිළිබඳව මේ පිළිබඳ කතා නොකළොත් එක්කෙනෙක් ඉන්නේ අපහසුතාවයෙන් නම් එක්කෙනෙකුට ඒ පරිසරය ලිංගික තෘප්තියක් ලබන්නට ගැළපෙන්නේ නැත්තම් අනිත් කෙනා කොතරම් උත්සාහ කළත් ඔබ දෙපළ සතුටටපත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ පිළිබඳ කතා කරන්නට ඕනේ. ඒ වගේම තමයි සෑම විටම සහකරුවෙක් තමන්ගේ සහකාරියගේ ශාරීරික සුවතාවය පිළිබඳ අවබෝධයෙන් ඉන්නට ඕනේ. ඇයට අපහසුතාව තියෙන මොන කාලයකදීද? ඒ පිළිබඳව ඔබ අවබෝධයෙන් ඉන්නට ඕනේ. එහෙම නැති වුණොත් ඔබට උපරිම තෘප්තියකට යාමේ හැකියාවක් නැහැ. සෑම පිරිමියෙක්ම තමන්ගේ කාන්තාවකගේ මාසික ඔසත්වීම පිළිබඳ අවබෝධයෙන් ඉන්න ඕනේ. මේ කාලයේදී ඇය ලිංගික එක්වීමට කැමතිද? අකමැතිද? ඇයට අවශ්‍ය මොනවද? මේ පිළිබඳ සාකච්ඡාවක් ඔබ අතර ගොඩනැගිලා තියෙන්නට ඕනේ. මේ විදිහ හොඳ sannivedanaය තුලින් ඔබ දෙපළට ලිංගික උපරිම තෘප්තියකට යෑමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔබ දෙපළ අතර තියෙන පිරිසුදුභාවය. පිරිසුදුකමත් අතිශයින් වැදගත්. සමහර විටක සමහර වෙලාවට කාන්තාවන් නගන මැසිවිල්ලක්. යා ඔහේ දාඩිය පිටින් ඇඳට ඇවිදිලා මාව ඒකට කැමති කරගන්න හදනවා. බීලා ඇවිදිලා ඒ ඇඳුම් පිටින්ම ඇඳට ගොඩ වෙලා මාව ඒකට කැමති කරගන්න හදනවා. අනික් පැත්තට මේ මැසිවිල්ල සමහර පිරිමි පාර්ශවයටත් තියෙන්නට පුළුවන්.
දවස 30ෙම වැඩ කරලා ඒ නයිටිය පිටින්ම ඇඳට එනවා. එහෙම නැත්නම් එකම ඇඳුම තමයි යා දවස් 30ෙම ඇඳගෙන ඉන්නේ. කිසිම පිරිසුදු නැහැ. පිළිවෙල නැහැ. ලස්සනට ඉන්නේ නැහැ. මේ ප්‍රශ්නේ පිරිමි පාර්ශවයටත් තියෙන්න පුළුවන්. ඒ නිසා ඔබ දෙපළගේ ජීවන රටාව පවුලක් වුණාම වෙනස් කරගන්න ඕනේ. පිරිසුදුකම මෙතනදී අතිශයින් වැදගත්. Tamanගේ ඇඳුම් පැළඳුම් පිළිබඳව, Tamanගේ යට ඇඳුම් පිළිබඳව, Tamanගේ සියලුම ශරීර අවයව පිළිබඳව පිරිසුදුකම අවධානය යොමු කිරීම ඉතා වැදගත්. සෑම තරුණයෙක්ම තරුණියක්ම තමන්ගේ තරුණ කාලයේදී ශාරීරික පිරිසුදු බව ගැන ඉතා හොඳින් සැලකිලිමත් වෙනවා. මේ පිරිසුදුකමට පිළිවෙලකමට ඔහු ඇය ඔබට ආකර්ෂණය වුණා වෙන්න පුළුවන්. හැබැයි ඔබ එක නිවහනකට ආපුවාම මේ පිරිසුදුකම ඔබෙන් පලා ගිහිල්ලා නම්, මේ පිළිවෙල ඔබෙන් පලා ගිහිල්ලා නම්, උදේ ඇඳපු ඇඳුම රෑ වෙනකන් ගලවන්නේ නැත්තම්, දාඩිය කුණු පිරිච්ච ඇඳුම් පිටින් ඇඳට ගොඩ වෙනවා නම් උපරිම ලිංගික තෘප්තියක් ලබන්න ඔබට හැකියාව නැහැ. ඒක ඔබට ලැබෙයි කියලා ඔබට බලාපොරොත්තු වෙන්නත් බෑ. ඒ නිසා ඔබේ චර්යාව වෙනස් කරගන්න ඕනේ. පිරිසුදු පිළිවෙලකම නිසා ඔබ දෙපළට උපරිම තෘප්තියක් ලැබීමේ හැකියාව තියෙනවා වගේ අමතක කරන්න එපා. ඒ වගේම තමයි මේ ලිංගිකත්වය කියන කාරණාවේදී විවාහ වෙලා ටික කාලයක් යනකොට ඒකට තියෙන කැමැත්ත ආසාව නැති වෙලා යනවා. විශේෂම කාන්තාවන්ට. එයාලට තියෙන වැඩත් එක්කලා, එයාලගේ ඔළුවේ තියෙන ප්‍රශ්නත් එක්කලා අවසානයේදී ලිංගික කාරණාවට එළඹීමේ අකමැත්ත ගොඩනැගීම තමයි ප්‍රශ්නයක් හැටියට මතුවෙන්නේ. මේකට හේතුව වෙන්නෙම එයා අනිකුත් කාර්යයන්වලදී ලබන දැඩි ආතතිය. ඒ නිසා ඔබ දෙපළ ගෙදර වැඩ කටයුතු බෙදා හදා ගන්න එක, අනිත් කෙනා ගැන බලන එක, කෙයාරින් ඇන් ෂෙයාරින් උපරිම ලිංගික තෘප්තියකට හේතු වෙන වගේ අමතක කරන්න එපා. ඒ නිසා ඔබ දෙපළ මේ පිළිබඳව කතා කරන්නට ඕන. ඇයි මේකට අකමැති? මොන තේ හින්දාද? ඇයව නිදහස් කරන්න ඔබට පුළුවන් වෙන ඕනේ සමහර දේවල් වලින්. ඇයට උදව් කරන්න පුළුවන් වෙන්න ඕනේ සමහර දේවල් වලට. ඒ කාරණාව ඔස්සේ ඔබ දෙපළට උපරිම තෘප්තියකට ළඟා වීමේ හැකියාව තියෙනවා. මම කලින් කිව්වා වගේ කාන්තාවකට ලිංගිකත්වය කියලා කියන්නේ ආතතියෙන් තොර විය යුතු සුරක්ෂිත පරිසරයක ගොඩනැගෙන ආදරණීය සම්බන්ධතාවයක. ඒ නිසා අය ස්ට්‍රෙස් රිලීස් එන්වයරන්මන්ට් එකකට ගෙනිච්චොත් තමයි ඔබට උපරිම තෘප්තියක් ලබන්න පුළුවන් වෙන්නේ. ඇයත් තෘප්තිමත් වෙන්නේ. ඒ නිසා ඒ පිළිබඳව අමතක කරන්න එපා. ඒ වගේම තමයි මේ කාල වේලාවනේ අපිට වැඩ කරලා ඇඳට වැටෙනහම මහන්සි නිින්ද යනවා. ඒක නිසා මේක කරන්න වෙලාවක් නැහැ. මේ ප්‍රශ්නේ තියෙනවානේ. හැබැයි අවශ්‍යතාවය තියෙනවා. හැබැයි වෙලාවක් නැහැ කියන ප්‍රශ්නේ තියෙනවා. අවශ්‍යතාවය ඇති තැනට වෙලාවක් නැහැ කියන ප්‍රශ්නේ ආපුවාම තවත් ගොඩක් ලොකු ප්‍රශ්න ඇති වෙනවා. අනියම් සම්බන්ධතා පවා ගොඩනැගෙන්න මේකට හේතුවක් වෙනවා. හැබැයි අනියම් සම්බන්ධතාවය තුළදී මොනතරම් වැඩ තිබුණත් අපි ඒ කාර්ය කරන්නට වෙලාව ගොඩනගා ගන්නවා. ඒක නිසා ඔබේ පවුල ඇතුලේ උපරිම ලිංගික තෘප්තියක් ලැබෙමින් පවුල සුරක්ෂිත කරගන්නට මේකට කාල වේලාව වෙන් කර ගැනීම අත්‍යවශ්‍යයි. ඔබ විවාහ වෙලා කොච්චර කාලයක් ගියත් ඔබ මේ වෙනුවෙන් කාලය වෙන් කරගෙන තෘප්තිය ලැබීම ඉතාමත් අවශ්‍ය වෙන කාරණාවක්. ඒකට ඔබට දිනයක් වෙන් කරගන්න පුළුවන්. ඒකට ඔබට ඔබ නිවස නොවන වෙන තැනක් වෙන් කරගන්න පුළුවන්. ඔබ වෙනුවෙන් වෙන විශේෂ හෝටලයකට යන්නට ඔබට හැකියාව තියෙනවා නම් ඉතා හොඳයි. ඔබේ දරුවන් නොමැති පරිසරයක් ගොඩනගා ගන්න එක අපි මේ හැමදේම එකතු කරගෙන ලිංගිකත්වයේ වෙනුවෙන් සූදානම් වෙලා ඒ කටයුත්ත කරන්නට ඕනේ. එහෙම වුණොත් අපිට බෝරින් වෙන එක, එපා වෙන එක, කාලයක් නැහැ නිසා මගහැරෙන එක නැති වෙනවා. එතකොට ඒ හරහා ගොඩනගෙන අනිත් ප්‍රශ්න ටිකක් නැති වෙනවා. අපේ පවුල ඇතුලේ ලංකාව ඇතුලේ මම විශේෂයෙන්ම දකින ගැටලුවක් තමයි දරුවෝ ලැබුණාම අපි දරුවෝ නිදි කරවගන්නේ අපේ ඇඳ උඩමයි. අම්මා තාත්තගේ ඇඳ උඩම ඇඳ අස්සෙම දරුවෝත් නිදා ගන්නවා. අවුරුද්ද 2 3 5 වුණාට පස්සේ අපිට දරුවන් වෙන ඇඳකට නිදි කරවන්න හුරු කරවන්න බැරුව වෙනවා විතරක් නෙමේ දෙමව්පියොත් කැමති නෑ වෙන ඇඳක දරුවෝ නිදි කරවන්න. අපි ගාවම නිදා ගන්නවට තමයි අපි කැමති. මෙහෙම වුණාම මේක දරුවන්ටත් නරක විදිහට බලපානවා. එක පැත්තකින් ඔහුගේ පෞරුෂය බිඳ වැටෙන්න හේතුවක් වෙනවා. අනිත් පැත්තෙන් ඔබ දෙන්නාගේ සම්බන්ධතාවයට මේක ලොකු ප්‍රබල ගැටලුවක් බවට පත් වෙනවා. දරුවෝ ඇඳේ ඉන්නකොට ඔබ දෙන්නට උපරිම තෘප්තියක් ලබන්න හේතුවක් නැහැ.
අවස්ථාවක් නැහැ. ඒ නිසා ඉතා ඉක්මනින් කෙටියෙන් වැඩේ හමාර කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා අම්මා තාත්තා හැමතිස්සෙම උත්සාහ කරන්න ඕනේ දරුවන්ගේ පෞරුෂය වර්ධනය කරන්නට, දරුවන් වෙනම නිදි කරවන්න, දරුවන් වෙනුවෙන් වෙනම තැනක් සූදානම් කරලා දෙන්න. මේක කුඩා කාලේ ඉඳන් පුරුදු කරන්න ඕනේ. ඔබට අන්තර්ජාලයේ හොයාගන්න පුළුවන් දරුවන්ව වෙනම නිදි කරවන්න ටෙක්නික් තියෙනවා. ඒ වෙනුවෙන් වෙනම වීඩියෝ තියෙනවා. ඔවුන්ව වෙනම නිදි කිරවීම ඔවුන්ගේ පෞරුෂය සංවර්ධනය වීමටත් ඔවුන් හොඳ මනුෂ්‍යයෙක් හැටියට සමාජගත වීමටත් හේතුවක් බවට පත් වෙනවා. ඒ වගේම ඔබට උපරිම ලිංගික තෘප්තියක් ලැබීමටත් ඒක හේතුවක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි අපි ගාව තියෙන සමහර කායික අපහසුතා අපේ ලිංගික තෘප්තියක් ලැබීම මගහරිනවා. මේ වගේ කාරණාවලදී අපි ලිංගික ගැටලු මතුවනහම අපි බොහොම ලැජ්ජාශීලී. අපි ඒ වෙනුවෙන් පියවර ගන්න හරි අඩුවෙන්. අපි වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්නටවත් යන්නේ නැහැ. ඒ නිසා ඔබට විසඳා ගැනීමට හැකි සීමාවෙන් ඔබෙන් තියෙන ගැටලු වලට වෛද්‍යවරයෙක් හෝ මනෝපදේශකවරයෙක් වෙත යොමු වෙන්නට මම ඔබට යෝජනා කරනවා. මේ පුංචි ගැටලුව විසඳගත්තාම ඔබට උපරිම තෘප්තියකට යෑමේ හැකියාව තියෙනවා. ඒ වෙනුවෙන් ඔබට තුන්වන පාර්ශවයේ උදව්වක් අවශ්‍ය වේවි. ඒ වෙනුවෙන් යොමු වෙන්නට ඔබ පැකිලෙන්නට අවශ්‍ය නැහැ. මොකද ඒ වෛද්‍යවරයා, ඒ මනෝපදේශකවරයා ඉන්නෙම ඒ වෙනුවෙන් නිසා. මේ ආකාරයට කටයුතු කරලා ඔබ දෙපළට උපරිම තෘප්තියක් ලබන්නට පුළුවන් විතරක් නෙමෙයි, ඒ හරහා හොඳ පවුලක් ගොඩනගෙනවා. හොඳ පවුලක් කියලා කියන්නේ ඒකෙන් සමාජයට වෙන සේවයත් යහපතත් ඉතා වැඩි. පවුල කියලා කියන්නේ සමාජ කුඩාම ඒකකය නිසා. ප්‍රීතිමත් සුරක්ෂිත පවුලක් තුළින් එළියට යන දරුවෝ ඉතා යහපත් වෙනවා. පෞරුෂයෙන් යුක්ත වෙනවා. ඒ නිසා මුළු රටක් වෙනුවෙන් ඔබට කරන්නට පුළුවන් හොඳ දෙයක් තමයි පවුල තුළ සතුට වර්ධනය කරගන්න එක. ඒ වෙනුවෙන් ඔබ උපරිම ලිංගික තෘප්තියක් ලැබිය යුතුයි කියන එක මම විශ්වාස කරනවා. එහෙනම් මේ කාරණාත් එක්ක එකතු වෙන්න. මේ කාරණාත් එක්ක ගලපගෙන ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න කියලා මම ආරාධනා කරනවා. අදත් channel එකත් එක්ක වීඩියෝ එකත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි. පරිස්සමට සතුටින් ඉන්න. ඉතා ඉක්මනින් තවත් වීඩියෝ එකකින් හම්බෙන්න. සුබ දවසක්.